Hey guys, how are you all? ඔන්න ඉතින් අද මම ආවා අලුත්ම වීඩියෝවක් අරගෙන. ඉතින් මේ වීඩියෝෙන් මම අද බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ස්ටඩි ටිප්ස් වගේ ගන්න. ඉතින් දැන් දන්නවනේ ඔයාලගේ O level විභාගයට තියෙන්නේ තව මාස 4යි. ඉතින් ඒ මාස 4 ඔයාලට කරන්න ඕනේ මොනවද? ඔයාලට ස්ටඩි ටිප්ස් වගේක් මං ගෙනාවා. ඉතින් මම ගිය පාර ඕලවල් සාපේක්ෂව බැලුවොත් මේ පාර ඔයාලගේ විභාගයේ මාසයක් උඩට ඇදලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මම ඕලවල් වලට අනුගමනය කරපු ස්ටඩි ටිප්ස් තමයි මේ. එතකොට මට A5 B3 100ක් තියෙනවා. එතකොට ඔයාලට මට වඩා හොඳට රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙන විදිහට මේ ස්ටඩි ටිප්ස් මම අනුගමනය කරා වගේ ඊට වඩා හොඳට ඔයාලා අනුගමනය කරන්න. එතකොට ඔයාලට පුළුවන් හොඳ ප්‍රතිඵලයකට යන්න. ඉතින් අපි බලමු මොනවද ස්ටඩි ටිප්ස් කියලා. 1. Don't make timetables. ඒ කියන්නේ timetables හදන්න එපා. මොකද දැන් ඔයාලා කල්පනා කරනවා ඉතින් මොකද්ද මේ කියන්නේ කියලා. මේ කියන්නේ මම නම් පාඩම් කරනකොට සාමාන්‍ය timetables හැදුවේ නෑ. මම ගොඩක් වෙලාවට කරේ මම ගොඩක් වෙලා පාඩම් කරා. ඒ වගේට දැන් ඔයාලගේ විෂය 9 තියෙනවනේ. ඒ විෂය 9 A4 කොලයක් අරගෙන මේ වගේ A4 කොලයක් අරගෙන ඔයාලා A4 කොලයක් අරගෙන කරන්න ඕනේ. ඔයාලගේ විෂය 9 තියෙනවනේ. ඒ විෂය 9 ඔයාලා පිළිවෙලට ලියාගෙන ඔයාලා පුළුවන් පාඩම් ටික නෙමෙයි. ඔයාලට අමාරු පාඩම් ටික කරලා ඉවර කරන්න ඕනේ. ඉතින් ඒ අමාරු පාඩම් ටික කරලා ඉවර කරන්න නම් ඔයාලා ඒ A4 කොලේ ඔයාලට වෙනවා ඒ විෂය 9 ලියාගෙන ඒ විෂයන් වලට අදාළ වලට අමාරු පාඩම් විතරක් ලියාගන්න. දැන් අපි හිතමු ඔයා විෂය 9 පොඩ්ඩක්වත් පාඩම් කරලා නැහැ කියලා. දැන් සාමාන්‍යයෙන් අපි බුද්ධාගම විෂය ගමු. බුද්ධාගම විෂය සාමාන්‍යයෙන් පාඩම් 47ක් තියෙනවා. ඒ පාඩම් 47 ඔයාලට ඉවර කරන්න මම පොඩි ක්‍රමයක් හොයාගත්තා. ඒ ක්‍රමය තමයි ඔයාලට දැන් හෙට ඉඳලා හරි අද ඉඳලා හරි ඔයාලා ඒ විෂය අරගෙන ඔයාලා මුලින්ම ඒ විෂය කොටස් තුනකට හදාගන්න. කොටස් තුනකට කියන්නේ දැන් අපි හිතමු පාඩම් 23 තියෙන්නේ. ඔයාලා පළවෙනි දවසේ පාඩම් 8යි. දෙවෙනි දවසේ පාඩම් 7යි. තුන්වෙනි දවසේ පාඩම් 8යි. ඒ විදිහට 10 වසරේ ඉවර කරන්න ඕන. ඊට පස්සේ ඊළඟ දවස් 3 වල බලන්න 11 වසරේ පාඩම් 24ක් තියෙනවානේ. ඒ පාඩම් 24 ඔයාලට තුනකට කඩා ගන්න 8 වලට පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් ඒ විෂය ඉවර කරන්න. අන්න ඒ වගේ දැන් 10 වසරට පුරවැසි වලත් පාඩම් 5ක් තියෙනවා. එතකොට 11 වසරට පාඩම් 5ක් තියෙනවා. එතකොට ඔයාලා ඒවා ඔයාලට පුළුවන් වෙලාවට කඩා ගන්න. ඒ කියන්නේ පළවෙනි පාඩම ඔයාට එක දවස් දෙකකින් ඉවර කරන්න පුළුවන් නම් ඒක එහෙම කරන්න. මොකද ඔයාලට කාලය තියෙනවනේ. මේ කාලය ඇතුළත ඔයාලට පුළුවන් ඔයාලගේ පාඩම් ටික ගානට ඉවර කරගන්න. ඉතින් ඊළඟ එක තමයි get short notes for every subject.
මෙන්න මේ දෙවෙනි ස්ටඩි ටිප් එක තමයි ඔයාලට ඊළඟට වැදගත්. මොකද ඒ ස්ටඩි ටිප් එකෙන් ඔයාලට පුළුවන් ගොඩක් වෙලා ඔයාලගේ කන්සන්ට්‍රේට් එක කියන්නේ ඔයාලගේ පාඩම්වල තියෙන උනන්දුව වැඩි කරගන්න. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මම 6 වසරේ 7 වසරේ 8 වසරේ එහෙම මම ඉගෙන ගන්නකොට මම පොත්වල ෂෝන් නෝට් අන්බානට ගැහුවා. ඒ ෂෝන් නෝට් ගැහුවට ඒවම පාඩම් කරා එකත් හරි. ඒ වුණාට පස්සේ යනකොට ඒක හරි අමාරු වෙලා. මොකද ඒ ෂෝන් නෝට් හැම විෂයකටම ඔයාලා ගත්තොත් ඔයාලට ෂෝන් නෝට් ටිකෙන් පුළුවන් ගේම ගහන්න. දැන් ගොඩක් අය කියන්නේ ඔයාලට පුළුවන් වන් මෑන් ෂෝ ගහන්න කියලානේ. වන් මෑන් ෂෝ මේකේ අදාළ නැහැ. ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මේ මාස 4ෙම පුළුවන් වෙන්න ඕනේ ඔයාලට මේ විෂයන් 9ෙම හොඳට මතක තියාගන්න. දැන් සාමාන්‍යයෙන් අපි මෙහෙම හිතමුකෝ මාස 4ක් ඔයාලට තියෙනවා. ඒ මාස 4 මාස 3ක් ඔයා විෂයන් 9ට කැප කරනවා. ඊළඟ මාසේ ඔයාලා කරන්න ඕන දේවල් ටික මම ඉස්සරහට කියන්නම්. ඉතින් ඒ විදිහට ඔයාලා ෂෝන් නෝට් ගන්න ඕනේ හැම සබ්ජෙක්ට් එකකටම කියන්නේ ගණන් වලට ඒවට ඕනේ නෑ. ඔයාලා ඒවට ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. ඒ ප්‍රැක්ටිස් එක තිබුණොත් ඔයාලට පුළුවන් ගණන් එකක් ලේසියෙන් ගන්න. ඉතින් ඊළඟ තුන්වෙනි පොයින්ට් එක, ඒ තුන්වෙනි ස්ටඩි ටිප් එක තමයි ටෙක්නික්. ඉතින් මේ ඔයාලා බලන්න ඉතින් මේ මොකද්ද ටෙක්නික් කියන්නේ කියලා. ඉතින් ඒක මම හිතන්නේ මට වගේම ඔයාලටත් ඒක වැදගත් වෙයි. මේ ටෙක්නික් එකේදී ඔයාලා අපි හිතමුකෝ විද්‍යාව 6 වෙනි පාඩමේ මානව දේහ ක්‍රියාවලිය. මානව දේහ ක්‍රියාවලිය පාඩම් පද්ධති 7ක් තියෙනවා. ඒ පාඩම් පද්ධති 7ෙන් ඔයාලට අවයව මතක තියාගන්න වෙනවා. ඉගෙන ආහාර ජීර්ණ පද්ධතිය අවයව, එතකොට ශ්වසන පද්ධතිය අවයව, හැම පද්ධතියකම අවයව මතක තියාගන්න වෙනවා. ඒක අමාරු වැඩක්. ඒක නිසා ඔයාට කරන්න තියෙන්නේ ඔයාට පුළුවන් ඒ හැම පාඩමකටම ඒ පාඩමට අදාළ තියෙන පද්ධතිය ඔයාට ලස්සනට A4 කොළ 7ක් අරගෙන ඒ A4 කොළ 7 පද්ධති එක ගානේ ඇඳලා ලස්සනට නම් කරන්න. ඒ වගේම ඒ නම් කරපු අවයව ගානින් ඒවයි කාර්යයක්, ඒවයින් මොනවද නිපදවන එන්සයිම්, ඒවා මොනවද කියලා ඔයාලට හිතන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් ඔයාලට එතකොට ඒක ඒ A4 කොළ 7 පද්ධති 7 ලියලා ඇඳලා ඔක්කොම කරලා ඉවර වෙලා ඔයාලට පුළුවන් ඔයාලගේ කාමරේ පිටියේ අලව ගන්න. එතකොට ඔයාලට හැමතිස්සෙම පේන නිසා ඔයාලගේ මොළයට ඒක කාවදිනවා. එතකොට ඔයාලට පුළුවන් ලේසියෙන්ම විද්‍යාව ගොඩ දාගන්න. අනිත් එක තමයි ගණන් වල අපි දන්නවා අනිවාර්යෙන් ඉන්න සමීකරණ, සමාන්තර ශ්‍රේණි, එතකොට පන්ති ප්‍රාන්තර, ප්‍රස්ථාර, අනිවාර්යෙන් ප්‍රතිශත නැත්නම් පොලි කුලක ඔක්කොම එනවා. ඉතින් ඔයාලට මුලින්ම ඒ සූත්‍ර මතක තියෙන්න ඕනේ. ඒ සූත්‍ර ඔයාලා හැම තිස්සෙම මතක තියාගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔයාලා කොළයකට A4 කොළයකට මේ ඔක්කොම වට ටික කරන්න ඕනේ A4 කොළ වලින්. මොකද මම කරපු විදිහට මට ඒක ඔක්කොම
මගේ ඔළුවට ආවා. ඉතින් මම හිතනවා මේ ක්‍රමය වලට වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ සේරම සූත්‍ර ටික 10 වසරේ 11 වසරේ සූත්‍ර ටික ඔයාලට එක කොලයකට ගන්න ඕනේ ඔක්කොම සූත්‍ර ටික. එතකොට ඔයාලට පුළුවන් ඒ සූත්‍ර ටික ලියලා ඉවරලා ඔයාලගේ බිත්තිය අලව ගන්න. එතකොට ඔයාලට පුළුවන් නිකම්ම ඒක දකින්නකොට ඔයාලට ඉබේම කටපාඩම් වෙලා ඔයාලගේ සූත්‍ර ටික. දැන් සමාන්තර ශ්‍රේණියේ ඒ ධන ඉන්ද්‍රියන එකදී ඒවා මට තාමත් නොවේ. මොකද ඒ මතක මම හැමතිස්සෙම ඒවා මගේ අම්මට තාත්තට කියලා බිත්තියේ ගහගෙන මම ඒවා හැමතිස්සෙම පාඩම් කරනකොට පන්ති ඉන්නකොට බැලුවා. ඒක නිසා මගේ මොළයට ඒක ඔළුවට ඒක කාවැදුනා. ඒක නිසා ඒක හැමතිස්සෙම ඔයාලට වැදගත් වෙනවා. ඊළඟ එක තව එකක් පොමොඩෝරෝ ටෙක්නික් එක කියලා තව ටෙක්නික් එකක් තියෙනවා. ඒ ටෙක්නික් එක ඔයාලා කැමති නම් ඔයාලා පුළුවන් ඒක අනුගමනය කරන්න. ඒකේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඔයාලා විෂයක් පාඩම් කරන්න ගත්තම ඒ විෂය පැය භාගයක් ඔයාලා පාඩම් කරන්න ඕනේ. පැය භාගයක් අනිවාර්යෙන් බලනකොට පැය භාගයෙන් පස්සේ පාඩම් කරන එක නවත්තලා විනාඩි 5ක් ඔයාලට පුළුවන් ෆ්‍රී එකේ ඉන්න. ෆ්‍රී එකේ ඉන්න කියන්නේ පොඩි සින්දුවක් අහන්න, එතකොට පොඩ්ඩක් වටපිටාව බලන්න, එතකොට පොඩ්ඩක් වතුර එකක් බීලා එන්න. මේ වගේ පොඩි දේවල් වල විනාඩි 5 එහෙම කරන්නත් පුළුවන්. ඉතින් මගේ මතය නම් මම ඔය පොමොඩෝරෝ ටෙක්නික් එක කියන එක මම අහලා තියෙනවා. මම ඒක පිළිපැදලා නැහැ. ඒකේ කොහොමද ඒකේ ප්‍රතිඵලය කොහොමද කියලා මම දන්නේ. ඉතින් මම ස්ටඩි ටිප්ස් විදිහට මම ඕලෙවල් කරද්දි කරපුවා තමයි ඔයාලට මම මේ දෙන්නේ. ඊළඟට revise before sleep 4 වෙනි එක. ඔයාලට පුළුවන් ඔයාලා දැන් පාඩම් කරපු හැමදේම තියෙනවනේ. ඒ පාඩම් කරපු හැම දෙයක්ම ඔයාලා හන්දට ගියාම ඇඳි හාන්සිලා ඉන්න ගමන් ඔයාලට පුළුවන් අද මම මොනවද පාඩම් කරේ මොලෙන් හිතන්න පුළුවන් මේවට මතක තියනවද කියලා. මොකද ඔයා මේවා අන්තිම නිදාගන්න කලින් මතක් කරලා ඕන නිදාගන්න. මොකද සාමාන්‍ය විද්‍යාත්මක මතවලට අනුව අපි පාඩම් කරපු දේවල් හරි වෙන ඕන දෙයක් පැය 7ක් යන කලින් අපි ඒ පැය 7 ඇතුළත ආයෙ පාඩම් කරන්න ඕනේ. නැත්තම් ඒ පැය 7න් පස්සේ අපිට අමතක වෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි revise before sleep. ඒ කියන්නේ නින්දට ගියාම ඒක ඔයාලා ඇඳේ ඉන්නකොට ඔයාලට පුළුවන් ඔයාලගේ හිතෙන් අද මම මොනවද පාඩම් කරේ ඔයාලට මේක මතකද එහෙම කියලා ඔයාලට හිතෙන් කතා කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේ ස්ටඩි ටිප්ස් එකක් වැදගත් වෙන්නේ නැති කියලා. 16 hours for study. 16 hours for study කියන්නේ ඔයාලා අනිවාර්යෙන් පැය 16ක් ඔයාලගේ දවසට ඔයාලා පැය 16ක් අනිවාර්යෙන් පාඩම් කරන්න ඕනේ. ඒ පැය 16ක් අනිවාර්යෙන් පාඩම් කරන්න ඕනේ. ඒ මොකද ඔයාලට එතකොට ඔයාලගේ මොළයට ඒක ඉක්මනින් කාවදිනවා. ඉතින් ඔයාලට පුළුවන් ඊළඟට 7 වෙනි එක අන්තිම එක
අනිවාර්යෙන් පැය 6ක නිින්දක් ගන්න ඕනේ. මොකද ඒක ඔයාලගේ මොලේ රීෆ්‍රෙෂ් වෙන්න අනිවාර්යෙන් ගන්න ඕන කාලේ. එතකොට ඔයාලා මතක තියාගත්ත දේවල් නැවත රීෆ්‍රෙෂ් වෙලා ඔයාලගේ මොලේ එක රැඳිලා තියෙනවා. ඉතින් තව ස්ටඩි ටිප් එකක් විදිහට ඔයාලට පුළුවන් practice past papers. ඒ කියන්නේ ඔයාලට past papers practice කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න ඔයාලා past papers දැන් මම කියවනේ මාස 4ක් ඔයාලට කාලය තියෙනවා. පෙබරවාරි වෙනකන් කාලය තියෙනවා. එතකොට මේ පෙබරවාරි වල කාලය මාස 4ක් තියෙනවානේ. ඔයාලේ මාස 4 මාස 3ක් යනකම් ඔයාලට පුළුවන් ඔයාලගේ විෂය 9 ඉවර කරගන්න. ඒ මාස 3 විෂය 9 ඔයාලා ඉවර කරගෙන ඔයාලට පුළුවන් අන්තිම මාසේ හැරේ ඔයාලට මාස 3ක් පුළුවන් කිව්වට ඔයාලට පුළුවන් මාස 2කින් හරි මාසෙකින් හරි ඔයාලට මාස 2කින් යවන කරන්න පුළුවන් වුණොත් බොහොම හොඳයි. මොකද ඔයාලට වැඩිපුර ප්‍රැක්ටිස් එකක් තියෙනුනේ past papers ගැන. ඉතින් past papers සාමාන්‍යයෙන් මම නම් past papers practice කරේ 2013 වගේ ඉඳලා මේ දක්වා. ඒ කියන්නේ 2013 ඉඳලා 2023 දක්වා තමයි මම සාමාන්‍ය papers වල ඔක්කොම විෂයන් වල past papers හැදුවේ. ඉතින් ඊළඟට තමයි ඔයාලා අනිවාර්යෙන් මෙන්න ඔයාලට තේරෙන්නේ නැති මොකක් හරි පාඩමක් තියෙනවා නම් ඒ පාඩම ඔයාලට පුළුවන් දන්නේ නැති සිද්ධාන්ත තියෙනවා නම් ඔයාලගේ දන්නේ නැති පාඩම් වල සිද්ධාන්ත පාඩම් YouTube videos වලින් බලන්න. සාමාන්‍යයෙන් මම නම් YouTube videos බලනවා. ඒ කියන්නේ channels මං කියන්න ගුරු ගෙදර, DP Education, ඒ වගේ වැදගත් channel මම හැමතිස්සෙම බලනවා. එතකොට ඒව වල ඔයාලට පුළුවන් ඒ සිද්ධාන්ත ලේසියෙන්ම ඉගෙන ගන්න. ඉතින් අන්තිමටම ඔයාලට කරන්න තියෙන්නේ O level වලට යන කලින් දවසේ ඔයාලා ඕනවට වඩා බය වෙන්න එපා. මම දැකලා තියෙන දෙයක් තමයි O level කරන නංගි ළමයිලාගේ මේ පාර සති 2 සති 3 යනකොට බය වෙනවා. මොකද මේක මොන වගේ වෙයිද? එතකොට මේක අමාරු වෙයිද? මට රිසල්ට් කොහොම වෙයිද? මේක රිමෝට් රිසල්ට් එකක් තියෙයිද කියලා බය වුණා. මමත් ඇත්ත වශයෙන්ම මමත් ඒ දවස්වල කරනකොට බය වුණා. ඒ වුණාට ඒ බය වුණේ මම බොරුවට කියලා මම දැනගත්තා. මම හිතාගත්තා මොකද තමන් හොඳට පාලනය කරාම තමන්ට බය වෙන්න දෙයක් නැහැ. ඒ වුණාට තමන්ට පොඩි කුතුහලයක් තියෙන එක හරි. එතකොට ඔයාලට පුළුවන් ඒ අනිවාර්යෙන් ඔයාලා කරන්න ඕන දෙයක් තමයි ඔයාලා O level මුල් දවසේ කරපු පේපර් එක ගැන මේකේ මොකද්ද මේක කීයක් හරිද මේකන මොන රිසල්ට් එකක් එයිද කියලා ඒක ඒ වෙලාවේ ඉතින් අමතක කරලා දාන්න. මොකද දැන් ඔයාලා ලියලා ඉවරයිනේ.
දැන් ඔයාට හිතෙනව නම් ඒකේ මේ වගේ රිසල්ට් එකක් ඇති කියලා ඔයාලට පුළුවන් ඊළඟට ඊළඟ දවස් තියෙන සබ්ජෙක්ට් එකට උපරිම ලෑස්ති වෙන්න. ඉතින් ඔයාලගේ ෆ්‍රී ටයිම් එක කියන්නේ ඔයාලා කන වේලාවට විනාඩි 15ක් 20ක් පාඩම් කරන්නේ නැන්නේ ඉන්නවනේ. ඒ වෙලාවට ඔයාලට කුතුහලයක් තියෙනවා ඔයාලට පුළුවන් YouTube videos වල බලන්න. ඔයාලගේ උත්තර හරිද වැරදිද කියලා. ඉතින් මමත් ඒ දවස්වල මමත් ෆ්‍රී පාඩම් කරලා කන වෙලාවට විතරක් මම YouTube එකේ මගේ කලින් සබ්ජෙක්ට් එකේ තිබුණ ඒවා හරිද වැරදිද කියලා මම බැලුවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් එහෙම කරන්න. ඉතින් ඔයාලට තව දෙයක් තමයි ඔයාලගේ ගණන් වල හැමෝම බය වෙන්නේ ජ්‍යාමිතිය ප්‍රමේයන් ඔන්න ඔවට තමයි. ජ්‍යාමිතිය ප්‍රමේයන් ඔවට බය වෙන එක ඇත්තටම බොරු වැඩක්. මොකද ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ දේ. ඒ ප්‍රමේයන් වල ලොකු A4 කොලයක් ගන්න. A4 කොලයක් හරි දෙකක් හරි ගන්න. ඒ A4 කොලයක් හරි දෙකක් හරි අරගෙන ඔයාට කරන්න තියෙන්නේ 10 11. ඒ වසරවල් දෙකේ තියෙන හැම ප්‍රමේයයක්ම ඔයාලා පොතෙන් හොයලා ලියන්න ඕනේ ඔයාලගේ A4 කොලේ. A4 කොලේ ලියාගෙන ඔයාලට පුළුවන් ඒක ඔයාලගේ බිත්තියේ අලව ගන්න. එතකොට ඔයාලට ඒක මම ඉස්සෙල්ලා කිව්ව විදිහට නිතරම දකින්නකොට ඒක ඔයාලගේ මොළයට වදිනවා. ඉතින් ඔයාට පුළුවන් දැන් අපි මෙහෙම හිතමු ඔයාලට අමාරු පාඩමක් තියෙනවා භෞතික විද්‍යාවේ ෆිසික්ස් වල විද්‍යාව. ඉතින් ඔයාලට පුළුවන් පොඩි YouTube එකෙන් හරි ඔය ChatGPT තියෙන ChatGPT හරි ඔයාලට පුළුවන් මේකේ ඔයාලගේ පාඩමේ මයින්ඩ් මැප් එකක් ක්‍රියේට් කරන දේ කියලා දෙන්න කියන්නේ. එතකොට ඒක මයින්ඩ් මැප් එක ඔයාලට ගහලා දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ මයින්ඩ් මැප් එක ඒ තියෙන විදිහට ගා ගන්න. එතකොට ඒ තියෙන විදිහට ගහන මේ වගේ ලොකු A4 කොලයක නෙමෙයි පොඩියට ඔය නෝට්බුක් වගේ තියෙන අන්න ඒ වගේ පොඩි කොලයක ඒ මයින්ඩ් මැප් එක ගහගෙන ඔයාලා පන්ති යනවනේ. ඒ පන්ති යන වෙලාවට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ පර්ස් එකේ හරි සාක්කුවේ හරි තියෙන ඒ මයින්ඩ් මැප් එක අරගෙන ඔයාලා යන ගමන් හරි එතකොට ගෙදර එන ගමන් බස් එකට ඉන්නවනම් හරි ඒ වෙලාවට ඔයාලා කරන්න තියෙන්නේ ඒ කොලේ මයින්ඩ් මැප් එක බලන්න. එතකොට ඔයා හැම තිස්සෙම බලනකොට ඔයාට ඒක ඔයාගේ ඇහැට හුරු වෙනවා. එතකොට ඔයාලට නිකන් මතක වෙන්න මේක මෙතන තිබ්බේ. අරක මෙතන. මේක තමයි මේ පාඩම. මෙතන මේක කියන්නේ මේ කාර්යය ගැන. අන්න එහෙම කියලා ඔයාලට පුළුවන් නිකම්ම ඔයාලගේ අමාරු පාඩම් නිකම්ම කොට දාගන්න. ඉතින් අනිවාර්යයෙන් ඔයාලා කරන්න ඕනේ ෂෝ නෝට් ගන්න. නැත්නම් 10 11 සිලබස් එක ටිකක් ලොකු සිලබස් එකක් ඔයාලට ෂෝ නෝට් තනියෙන් ගහලා ලියන එකත් ඔයාලට ලොකු වෙලාවක් යනවා. ඉතින් ඒ වෙලාව ආම කරන්නේ ඒ වගේම ඒ ෂෝ නෝට් වල තියෙන දේවල් ඔයාලා වගේ ඔළුවට දාගන්න. එතකොට ඔයාලට පුළුවන් ලේසියෙන්ම හොඳ ප්‍රතිඵලයකට O level වල යන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේ ස්ටඩි ටිප්ස් 8ම හොඳට ඔයාලා අහන් ඉන්න ඇති. ඒ වගේම මේවා ක්‍රියාත්මක අද ඉඳලා ඔයාලා ක්‍රියාත්මක කරන්න. එතකොට ඔයාලට පුළුවන් ලේසියෙන්ම
ඔයාලගේ ඕලෙවල් වලට මුහුණ දෙන්න. එතකොට තව මාස 4ක් තියෙන නිසා මේ ස්ටඩි ටිප්ස් අට අනුගමනය කරලා ඔයාලට පුළුවන් නිකම්ම ඔයාලගේ ඕලෙවල් විභාගේ ගොඩ දාගන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. විශේෂයෙන්ම 10-11 වසරේ ඉන්න මල්ලන් නංගිලාට. ඉතින් මම අදට ගිහිල්ලා එන්නම්. ආයෙමත් අලුත් වීඩියෝ එකක් කරගෙන බයි.